සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ වල සියලු දෙනාටම. ඔන්න ඉතින් වෙනද වගේම අදත් අරගෙන ආවේ මැද පෙරදිග රටක ඉන්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරනවා නම් ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් වෙනද වගේම අද දවසේ කරන කියන සෑම වැඩක්ම ඔයාගේ සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. good morning වල සියලු දෙනාටම. ඉතින් අද 2025 9 වෙනි මාසේ 27. ඉතින් අපි වැඩ විස්තර වීඩියෝ එකට ගිහින් කතා කරමු. මේ වීඩියෝ එක බලන ඔයා තාම මගේ channel එකට අලුත් නම් channel එක subscribe කරගෙන යන්න. ඊට හැපැත්තේ මත උන bell icon එකත් ඕල් කරලා තියන්න. එතන මගේ channel එකෙන් දාන හැම වීඩියෝ එකකම ඔයාට එසෙනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මැද පෙරදිග රටක ඉඳලා ලංකාවට මුදල් යවන්න නම් ඔයාගේ මුදලට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් ඉස්සරෝම ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක් ගැනුම් මිල වෙන රුපියල් 298.86ක්. ඒ වගේම විකුණුම් මිල වෙන රුපියල් 306.11ක්. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් වෙන රුපියල් 301.59ක්. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් රුපියල් 800.48යි. ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිරාම් එකක් රුපියල් 82.15යි. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් රුපියල් 80.42යි. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 425.42යි. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඕමාන් රියාල් එකක් රුපියල් 785.68යි. ඒ වගේම අයිසමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියාල් එකක් රුපියල් 82.55යි. ඒ වගේම කුවේට් දිනාර එකක් Google rate එකේ වෙනවා රුපියල් 986.89ක්. ඒ වගේම UAE අල්මුල්ලා අල්නන්ද BC එක්ස්චේන්ජ් වලත් රුපියල් 965 රුපියල් 986 අතරින් මේ අතරින් කැමති එක්ස්චේන්ජ් එකක් කරලා ලංකාවට වගේ සැලරි එක යවන්න. ඒ වගේම කුවේට් දිනාර එකක් වෙනවා රුපියල් 986.65ක්. ඒ වගේම යුරෝ එකක් වෙනවා රුපියල් 352.86ක්. ඒ වගේම සිංගප්පූර් ඩොලර් එකක් වෙනවා රුපියල් 233.41ක්. ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් වෙනවා රුපියල් 197.29ක්. ඒ වගේම මලයාසියන් රින්ගිට් එකක් වෙනවා රුපියල් 71.45ක්. ඒ වගේම ඊශ්‍රායල් සේකර් එකක් වෙනවා රුපියල් 89.88ක්. ඒ වගේම අපි බලමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල කොයි වගේද කියලා. ඉතින් කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබියේ රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි වල රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕමාන් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අරගෙන ආවේ මැද පෙරදිග රටක ඉන්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි එක ගන්න ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද සහ මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න පුළුවන්ගන්නේ අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියත් විතරයි. ඉතින් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් එතකන් ඔයාලට සුබ දවසක් ජය වේවා.